මැඩම් මේක ගාන අපොඩෙන්ට මේක ගාන මැඩම් 2500යි. අනේ මාර වැඩේනේ. මන් ළඟ කෑෂ් නෑනේ. මොකද්ද නැත්තේ? කෑෂ්. මට වෙලා අහන්න හිතුණා එහෙනම් මොන බම්බුවටද පීසා ඕඩර් කරේ කියලා. මං අහන්නේ මොන ලෝකෙද තමන් ගාව කෑෂ් නැත්තම් පීසා ඕඩර් කරන්නේ. මේ අපිට වෙන පේමන්ට් මෙතඩ් එකකට යන්න බැරිද බ්‍රෝ? හරි. මැඩම්ට පුළුවන් ක්‍රෙඩිට් කාඩ්ෙන් හරි ඩෙබිට් කාඩ්ෙන් හරි පේමන්ට් කරන්න. අයියෝ බලන්නකෝ අනේ. මගේ ක්‍රෙඩිට් කාඩ් එක වොෂින් මැෂින් එකට වැටුණානේ. ගන්න දෙයක් නෑ. මං අහන්නේ කවුද තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි වගේ ටිකක් වටින දෙයක් වොෂින් මැෂින් එකට දාන්නේ. මේ අපිට බැරිදනේ වෙන පේමන්ට් මෙතඩ් එකකට යන්න. හරි. මැඩම්ට පුළුවන් Apple Pay වලින් පේමන්ට් එක කරන්න. ඒ කියන්නේ මැඩම්ගේ iPhone එකෙන් කෙලින්ම පුළුවන් පේමන්ට් එක කරන්න. අනේ මන් ළඟ iPhone එකක් නෑනේ. මැඩම්ගේ අතේ තියෙන්නේ නම් iPhone එකක්. නෑනේ මේක Android එකක්. මට නම් ඒක පේන්නේ මට නම් ඒක iPhone එකක් වගේ පේන්නේ. අනේ මේ බ්‍රෝ බැරිදනේ අපිට වෙන පේමන්ට් මෙතඩ් එකකට යන්න. හරි මං කියන වැඩ. ඕක තියාගන්න. ඔයා මෙන්න මේ සල්ලි ටිකක් තියාගන්න. ඊළඟ පාර කතා කරද්දි අනිවාර්යෙන් සල්ලි හරි කාඩ් හරි අතේ තියාගන්න. මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද ගන්න කියලා. කෑෂ් නෑ කිව්වා ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් නෑ කිව්වා ඊට පස්සේ මං Apple Pay වලින් ගන්නවා. එයා කියන වෙලාවට කියන්නේ අපි වෙන පේමන්ට් මෙතඩ් එකකට වෙන පේමන්ට් මෙතඩ් එකකට වෙන පේමන්ට් මෙතඩ් එක මොකද්ද වෙන පේමන්ට් මෙතඩ් එක? අපිට බැරිදනේ වෙන පේමන්ට් මෙතඩ් එකකට යන්න. වෙන පේමන්ට් මෙතඩ් එක